this could be us. So back to what I was saying. Could be us. Hey, Kitya. Hi. අම්මෝ හොය හිටියේ හොඳේ. සිරාට කොහොමද ජීවිතේ? අවුලක් නැහැ හොඳේ. රෙකෝඩ් එක දානවා? කොහෙද ගෙවා? හම්බන්තොට. මොකද කරන්නේ? මොකද නැහැ ඉතින් ඔමේක පැත්තේ මාත් රෙකෝඩ් එකක් කරනක මං ඉන්නේ. වෙලාවට මම සෙට් කරන්නේ. වයස කීයද? මට 17යි අයියේ. 17යි? ඔව්. ඒ ලෙවල් කරනකම. මගේ එක්සෑම් වලට කරන්නේ. මම කොමර්ස් අය කරන්නේ. කොමර්ස්. ඔව්. පාඩම් ටික ෂේප් එක කරගෙන යනවා. ඔව් ඔක්කොම ෂේප් එක කරගෙන මේ පළවෙනි වීඩියෝ එක කරන්නේ. සිරාට? ඔව් ඒක ඔයා ඉන්නවා. ඔය පරණ වීඩියෝ? ඔව් මේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ මේ ඔමේගල් එකේ. නැත්තම් මේ ඔමේගල් එකේ. ඔව් මං channel එකක් කරනවා. ඒකේ අර පළවෙනි වීඩියෝ එක තමයි මේ ඔමේගල් පැත්තේ. මොකද්ද YouTube channel එකක්ද? ඔව් YouTube channel එක. සයුරංග vlogs කියලා. Facebook පැත්ත කරන්නේ නැහැ. Facebook තාම නැහැ අයියේ. මම TikTok එකේ දැන් ඔමේ වීඩියෝස් ටික දාගෙන යන්න තමයි හිතන් ඉන්නේ. බලමු ඉතින්. හරි. අයියෝ ඔගේ තමයි ඉතින් ඉස්සර ඉඳන්ම ඉතින් බලනවා. thank you. ඉතින් මොනවද යාගේ වැඩ කටයුතු? මොනවද ඉස්සරහට කරන්නේ ඊටයින්? ඉස්සරහට අයියේ දැන් A level එකෙන් පස්සේ ඉතින් ඉන්නවා දිගට මේ කෝස් එකක් කරන double AT කෝස් එකක් කරනවා. ඒකෙන් දිගටම කරගෙන ඉතින් ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් බලමු. ඒකත් එක්ක YouTube එකත් කරගෙන බලමු ඉතින් මැච් එකක් ගන්න හිතන් ඉන්නවා. හරි. මාර සතුට තියෙනවා. ඔයා හම් වෙච්ච එක. එන වැඩි හොඳට කරගන්න වීඩියෝ එක දාන්න මම ටැග් කරලා දාන්න. අනිවාර්යෙන් අයියේ thank you so much. thank you. සනයි. සර්ණ ජය වේවා. සයුරංග vlog. හරි. ඔන්න දැන්. වයස කීයද? 20යි. 20යි. අක්ක කෙනෙක් නේ. ඔයාට කීයද? මට 17. ඔව් ඔව්. මං ගිහින් පහක්. එච්චර වෙනවද? මං හිතයි කෙනෙක්. නෑ මං චූටි මල්ලිකද. ඔයද හම්බන්තොට කිව්වනේ. ඔව් මම හම්බන්තොට නීරවිල. ඔය මල්ලිතර ඉන්න පිටිපස්සේ. අයියාගේ බබා. අයියාගේ බබා. ඔය අයියගෙලවත් ඉන්නවනේ. පවුලේ කීයක් ඉන්නවද? අයියා අක්කයි. අවුල තුනයි. ඒ සහෝදරයෝ ඔක්කොම පහයි. ඔක්කොම පහක්. සහෝදරයෝ තුනයි. අම්මි තාත්තී එක පහයි. හරි. පවුලේ පස් දෙනෙක් ඉන්නවා. බය ඉන්නවා කියලා. ඔයාට? මං විතරයි. එකයි අක්කා. කායක. මම කතාවක් කාලා තියෙනවා. කියන්නද? කෙල්ලෝගේ බොලේ හැදිච්ච කියලා. ඇත්තද? ඒ කියන්නත් එක්කම කිට කෙල්ලි. නෑ. බොරු. කෙල්ලොන්ට හොඳටම කෙල්ලෝට මොලේ තියෙනවා. මෙච්චර. සමහර ඉතින් මොඩල් කෙල්ලෝ ඉන්නවා. සමහර බහුතරයක්. හරක්. බහුතරයක්ද සුළුතරයක්ද? පොඩ්ඩක්. ඒකට සුළුතරයක්. ඒකටවත් ඉන්නවනේ. නෑ. මට හොඳට. ඉතින් ඔයා ජොබ් එකක් කරනවා? නෑ. ගෙදරින්. ඇයි ගෙදර ඉන්නේ? මෙයා හින්දා. බබා බලාගෙන ඉන්නවා. ඇයි ජොබ් එකක් කරන්නේ නැත්තේ? වෙලා නෑ මෙයා ඉන්න හින්දා. දෙන්නම ඉන්නේ රට. රට. අපේ අම්මිත් රට. මෙයා බලන්නේ මම. මම දැක්ක වීඩියෝ එකක් කිටියගේ. මොනවාද? කිටියගේ වීඩියෝ එක හිටියන්නේ. මම නෑ. ඔයා වගේ ටෙඩියක් කියන්නේ ඒ මම නෙවෙයි. ඒවට රණ්ඩු කළා.
ඇයි කිටි ඇයි කිටි නේ මම දන්නේවත් නෑ ඔහොම කරන කෙනෙක් කියලා කතා කරද්දි මුලදී මට කිව්වෙත් නෑ මුලදී මගෙන් ඇහුවත් උන් හදසේ දන්නවද යව දන්නවද කිව්ව මං කෝ දන්නේ නෑ යෝජනාධිපති කියලාත් ඇහුවා පස්සේ තමයි පස්සේ දවස් ගානක් ගියාට පස්සේ තමයි දන්නේ කතා කරලා කිටිය කියලා. ඕව ෂුවර් නේ මේව තමයි ඉතින් ඒව තමයි ඉතින්. වයස 20ක් වයස 20ක් කියවනේ. එතකොට දැන් මොනවද ඉස්සරහට කෝල් එකක්ද වයිබ්‍රේට් වෙනවනේ වයිබ්‍රේට් වෙනවනේ. ඔව් දැන් හරි දැන් හරි මොනවද කරලා හිතන් ඉන්නේ මොනවද කරලා හිතන් ඉන්නේ? මම ඉන්නවා ඉතින් මොනවත් කරන්න තාම නෑ කේක් හදන්න ආසාවෙන් ඉන්නවා ඒවටවත් යන්න වෙලාවක් කේක් හදන්න ආස. ඉතින් ගෙදර ඉඳන් කරන්න ආස. ඉතින් ගෙදර ඉඳන් කරන්නකෝ. බෑ ඉතින් කේක් හදන්න දන්නවා අයිසිං කරන්න දන්නේ නෑනේ ඉතින් ඒකත් ඉගෙන ගන්න. ඉතින් ඒකට ඉගෙන ගන්න. කවුද මල්ලි. වා මේ පළවෙනි වීඩියෝ එක ගන්න ඔව් අක්කේ පළවෙනි වීඩියෝ. ඒවත් ඒක වලින් වීඩියෝ එක. ඒකේ ඔයා ඒකේ ඉන්නවා ඔයා ඉන්නවා. කිටියක් ඉන්නවා කිටියක් තිබ්බෝ. කමක් නෑනේ දැම්මට. කමක් නෑනේ දැම්මට. දෙක එකට දාන්න දෙයක් කොහොමද බලනවනේ මම එයාව හම්බුනාට පස්සේ ඇත්තටම ඉතින් කතා කරන්න මෙහෙම අලුතෙන් අඳුන ගන්න එක නෙවෙයිනේ ඔව්. මට කතා කරන්න දෙයක් නෑ ඉතින් අපර කොහොමද මගේ ඇයි දන්නේ නැද්ද කියලා එහෙම ඉතින් කතා කරන්න තරම් දෙයක් නෑනේ කෝරුන් බලන් ඉඳලා වෙන්නේ මේක දැන් මම කියයි උඹට මට තමයි කතා කරන්න බැරි හරියට අපි බලමු රිප්ලයි කරවද කියලා. නෑ ඉතින් රිප්ලයි කරනවා එහෙම ලොකු කමක් නෑ ඔය එක වෙලාවට තමයි ලොකුම දාන්නේ අහගත්තද නේද ඔය මගෙන් අහගත්ත channel මම අහගත්ත channel එක නෑ සේරම අහගත්තා. එයා දායි සමහර එයා රෙකෝඩින් එක ගත්තා නම් එයාත් දායි ඔව් එයාත් රෙකෝඩ් කරා. ඒත් රෙකෝඩ් කරා නම් දාලා. ඔයාත් ඉතර කමක් නෑනේ. ඒත් ඉතින් කමක් නෑනේ. අය කවුරු බනින්ද බලන්න කවුරුත් නෑනේ. බලන්න කවුරුත් නෑනේ. ඇයි ඔමේ ගලේන ගත්තා? අයියෝ මේක ලේන ගත්තේ. ඔව් මේකට ඔව්. ඔව්. ගත්ත අර හේතුවට තමයි කිටි හම්බෙන්නේ. කිටි හම්බෙන්නේ. කිටි බලන්න කිටි බලන්නේ. කිටි බලන්නේ. කිටි කිටි දැන් කවුද? කිටි දැන් කවුද නිකන් ශාරුක් ખાන් වගේද? ශාරුක් ખાන් වගේද? සම්බෝමෙන් ඔයාගේ සම්බෝමෙන් ඔයාගේ වෙන කෙල්ලොන් වෙන කෙල්ල. වෙන කෙල්ල. ඔයාට එහෙම නැද්ද? ඔයාට එහෙම නැද්ද? ඇති මේ ලස්සනකුත් නෑ අයියෝ අයියෝ මේ දැන් කිය දකින්නෝනේ. ඒක නම් ඉවරයි මොනෝ හිතේ විදියට. මොන හිතේ දෙයක්ද? මම නම් බය නෑ අපි බලමුකෝ අද අපි බලමුකෝ අද පොතේදී. තාම ඉන්නවා දැන් තවට හම්බුනේ දැන් දැන් විනාඩි 15 විතර කලින් 15 විතර කලින්. මට හම්බුණා 12යි ගාන තාමත් ඇති සමහර විට රෙකෝඩ් කරනවා ඇති තාම 12යි කාලෙට විතර පැයක් විතර ඉන්නවා කිව්වේ පැයක් පැය පේනවනේ පුළුවන් ඉතින් කොල් එක විශ්වාස කරන්න තමයි වීඩියෝ එකක් කරගන්නත් එපා ඉතින් කට්ටිය සෙට් වෙන්නේ නැත්නම් කොහොමද වීඩියෝ කරන්නේ ඉතින් මේක එන්න කට්ටිය ඉතින් එක්ක බලන් ඉඳලා යනවා එක්ක බලන්නත් කලින් යනවා එහෙමනේ ඉතින් ඕන්නක තමයි ප්‍රශ්නේ ඕන්න ඔය තමයි ප්‍රශ්නේ ඉතින් ඒ ලෙවල් කරාද ඒලෝ කරාද? 23 කට 23 23. ඔය දැන් තාම 10 කීයද මට 17 මම ඒක මට 17 නම් ඒලෝ කරන ගම. කරන ගම මොනවාද කරන්නේ කොමස් කොමස් අක්ක මොනවද කරේ අක්කමනද කරේ? ආට් අත්. රිසල්ට් කොහමද කැම්පස් රිසල්ට් කොහමද කැම්පස් සිලෙක්ට්? අපෝනේ අන්තිම මම බූටයක් කෑවා අවුරුදු 1 ලව්‍ය බූටයක් කෑවා අන්තිම මාස 2 තමයි ක්ලාස් ගියේ මම නැත්තම් ඒ ලෙවල් කරන්න මාස 2 කොහොම හැබැයි පාස් පාස් පාස්
ඒ ටිකත් හොඳට කරගත්තා නම් හිතෙනවා දැන් මෝඩකම අන්තිමට එයත් නෑ එක්සෑම් එකත් නෑ එකක්වත් නේද එකක්වත් නේද ගොංකම ඒක තමයි කියන්නේ අර අර සෙට් එකේ හිටියේ අර සුළුතරය ඒ සෙට් එකේ ඒකේ පස්සේ දැන් මොලේ තියෙනවා මම නම් හිතන්නේ නැද්ද අර කතාවටද අයියෝ අනේ එහෙම තමයි බලමුකෝ මමත් ලොකු ෂුවර් එකක් තියාගෙන ඉන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා TikTok නැද්ද ඔයා මම TikTok මේ වීඩියෝ දානවා මේ වීඩියෝ දාන්න TikTok එකේ පළවෙනි වීඩියෝ මම දාන්නම් වට රික්වෙස්ට් එකක් මේ වලින්නේ TikTok එකේ දාන්නම් සවුරංග කියලා එක එක්කෙනෙක් නෙවෙයි 100ක් විතරයි සවුරංගලා ඔව් සවුරංගල ඔයා තාම වීඩියෝ අප්ලෝඩ් කරලා නැහනේ නෑ තාම නෑ ඒකට අමත් ඔයා YouTube දාද්දි ඔයාගේ මේ TikTok page එක මම ලින්ක් කරන්න ඒතර හොයාගන්න ලේසියිනේ thank you bye අපි යනවා පරිස්සමෙන් ජය වේවා හරි bye bye hi බොක්ක කොහොමද හොඳයි ඉන්න ඉතින් මොකද වෙන්නේ ඉන්නවානේ මාකර් ඉෆෙක්ට් එකක් දාලා තරු විසි වෙන්නේ ඉන්බිල්ට් එන එක එහෙමද ඉතින් මෙහෙම පොඩි ගෙස්චර්ස් එකක් තියෙනවා මේ මොනවද ඉන්ස්ටෝල් කළවත් නෙවෙයි සමහර විට ඔයාලටත් ඇති උඹලා try කළා වර නිකම් එනවාද නැහනේ සමහරක් ඒවා මේ අනේ මන්ද අප්ඩේට් සමහරක් වෙලාවට සමහරක් ඒවා ඒ මොකාරි අප්ඩේට් එකක් දන්නේ නැහනේ නෑ මම වෙබ් එකකින් ඉන්නේ සමහරකට අප්ඩේට් එකකින් දන්න වෙබ් එකකින් අනේ මන්ද මම වෙබ් එකකින් ඉන්නේ කොහොමද මොකාරි වෙන්නේ නැතිනේ මේ ගෙවල් කොහෙද මම නාවල පිටිය සුද්දා නාවල පිටිය රෙකෝඩ් කරන අවුල නැහනේ අවුලක් නෑ මොන හරි මේ YouTube මොකද මේ තියෙන මේ ගෑම ඔයාලට මේ සපෝට් එකක් දෙන්න YouTube channel එක සයුරංග vlogs කියලා ගෑම්ම මම ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න දැන් ඔහොම කොල්ල සබ්ස්ක්‍රයිබ් එකතු කරගන්න ඕනේ කොල්ලොන්ට අපේ කොල්ලොන්ට සපෝට් එක දෙන්න කාට දෙන්නේ කියන්නේ much love සයුරංග vlogs මට පුළුවන් ද මේකේ ටයිප් එකක් දාන්න ඔයාලට හරි මම දාන්න මම දැම්මා තාම දැන්ට vlogs ටිකක් තමයි ගියේ මේ ඔමේගල් එකේ දාන්න පළවෙනි වීඩියෝ එක නියමයි නෑ කොල්ල අපිට මේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන එක අවුලක් නෑනේ පිස්සුද හරි සබ්ස්ක්‍රයිබ් මේ මුන්ට පිස්සු පුහක ගමුන්ගේ තියෙන ඕක ඔබ්බුව කියලා මේ අපෙන් ඩේටා කැපෙන්නේ ඔව් ඒක සමහර කට්ටිය කරන්නේ අයියේ දැන් YouTube channel එක දැන් කවර පටන් ගත්ත කියලා හිතන්නකෝ එයාලා කරන්නේ රිපෝට් ගහනවා ඒ කියන්නේ අර වට්ටලා දාන්න හදනවා එහෙම තමයි බා ඕවා හිතන්න එපා පිස්සුද ඕවා මේ උඹලා මේ රිපෝට් ගැවුවා කියලා උඹලා වැටෙන්න එපා එකක් කරනොත් අනිත් එක තව එකක් පටන් ගනික අනිවාර්යෙන් ඒ කියන්නේ මේ ලංකාවේ තියෙනවයි නීත කර කට්ටි හිතාගෙන අර ගොඩේනවට කැමති නෑ මේ කොහොමත් බං මේ ලිම් වැඩි මානසිකත්වයේ හොදලවත් අරින්න බෑ බං ඒක ඉතින් එහෙම තමයි අනිවාර්යෙන් කරන්න බෑ ඉතින් ලංකාවනේ හිත හදාගත්තාම හරි ඉතින් ඔව් ඉතින් අය මොකද කරන්නේ මම බං ඉන්න මේ දවස් ටික ගෙදරට වෙලා මම කැම්පස් කැම්පස් එකේ නම කියන්න නැතුව ඉන්නම් කොහොමද කැම්පස් හරිද එතකොට ඉතින් මේ දවස් ටික ඉන්න ලෙක්චර්ස් යනවා ඉතින් ඉන්නවා ඉතින් දැන් මට කලින් මේ පාරේනකොට කිටි හම්බුණා කිටි දන්නවද මටත් හම්බුණා ඌ මම ඌට කිව්වා හරිද පොර මට පොරගෙන් මට අවුලක් තිබ්බා හරිද මම පොරට ඒ අවුල කිව්වා එතන කිටි හම්බුණා මම කිව්වා තෝගේ වීඩියෝ තෝගින්ද මට මේකේ එන්න බෑ හරිද මම මේ පැත්තට මචං ඉන්නකොට හරිද මේ පැත්ත පල්ලියම් බලන් ඉන්නකොට මේ එක එක ඇවිල්ලා අහනවා කිටිද කියලා ඒ ෂේප් එක මේක හරි ප්‍රශ්නයක් නේ ඔක මට මේකේ ඉන්නත් දැන් කිටියද අහනවා හරිද මං ඊට පස්සේ පොරට කිව්වා මෙහෙමයි කියලා හරි ඊට පස්සේ පොර කිව්වා ඒක තමයි බලපංකෝ මේ නෑ බං මගේ මේක තමයි ඊට මම කැමරාව තියෙන්නේ මේ පැත්තේ හැබැයි හරිද මට ඉතින් ඒතකොට ස්ක්‍රීන් එකේ තියෙන්නේ මේ පැත්තේ ඒතකොට මම මෙහෙම බලන්නේ නැතුව බං මම මෙහෙම කැමරාව දිහා බලන් ඉන්නද කිව්වා අර පොඩ්ඩක් අර ඇන්ගල් එකේ ඒ ෂේප් එක තියෙන පොඩ්ඩක් වගේ
හරි දැන් මම මේ පැත්තට ඉඳලා පොඩ්ඩක් බලන් ඉන්නකොට කිටියද කියලා එහෙම පොඩ්ඩක් තියෙන පැත්තට පේනවා මෙහෙම බැලුවම පේන්නේ නැහැ පැත්තට පේනවා නෑ පැත්තට බැලුවම මේ සීන් එක නෑ නෑ මේ පැත්තට බැලුවම පොඩ්ඩක් තියෙනවා තමයි ඉතින් රැවටෙනවනේ ඉතින් කයි ගොඩක් අය හොයනවනේ ඒක කොහෙද දැක්කම එහෙම හිතනවා ඉතින් ඊට පස්සේ කිව්වා මේ වීඩියෝ එක දානවා මල්ලි කියලා දැන් මට කිටි කිව්වා මේ වීඩියෝ එක දාදී ඒව ටැග් කරලා දාන්න කියලා එල ඒ නිසා දානවා මේක නෑ දැන් අපිට දැන් මොකක් හරි වැඩක් කරන්නත් ගද්දි දැන් ගොඩක් අය ඒකට කැමති නැහැ නේ කියන්නේ අර ඕව කරන්න එපා අරගයි මේක එන සීන් දානවා අපිට මේ මල්ලි ඔය කියන සීන් එකක්වත් නෑ උඹ ගොඩ ගියාට පස්සේ උඹ දැන් හිතනවත් දැන් උඹ ඔය එක්කෙනෙක්වත් මේ ඔය අන්තිමට උඹ ගොඩ ගියාට පස්සේ කියන්නේ උඹට කොහොමද කොටිය උඹට අපි එපා කිව්වා කියලා කියන්නේ උඹට උඹ හිතනවා කියයි කියලා ජීවිතේට අපි මේක එපා කිව්වා කියලා කරන්න එපා කියන්නේ නෑ බං පිස්සු ඔය බොරු කතා ඒකට උන් කොහොමද මේකේ ලංකාවේ මේ මානසිකත් වෙන අරෙන්න බෑ ඒවා වෙනස් කරන්න බෑ ඒ කොහොමත් ලංකාවේ හැටි ඒක අර ඉස්සරින් තමයි හැදිච්ච මතයක් නේ අනේ මන් දන්නේ මේක උඹ හිතපන්කො දැන් මේක තියෙන තව ප්ලැට්ෆෝම් දැන් ගේම් ගහන එකෙක් උනා ගේම් ගහන මචං සමානෙන් යන පොරක් වුණත් ඌටත් කියන්නේ උඹ ගේම් ගහන්න එපා යකෝ ගේම් ගහලා උඹලේ විකාර කර ගන්න එපා මොකටද ගේම් ගහන්නේ හැබැයි බං සමහරවිට ඌට ගේම් ගහලා ඌ ස්ට්‍රීමින් හරි නැත්නම් ඌට අර දැන් තියෙනවනේ මේ ඔය අතර ඒව අතරින් සමහර කිලාට යන්න පුළුවන් ඩොලර් මිලියන එහෙම ගණන් යන්නත් පුළුවන් ඒ හින්දා ඒවා කිසි දෙයක් ඒවා ඒ වෙලාවට වෙන කතාව විතරයි උඹ දැන් උඹ අඩු වයසෙන් ඔය දේ පටන් ගත්තා නම් උඹට මගේ වයසට වගේ උඹට ඔක nothing හරිද එතකොට උඹට මේකේ ගන්න එක්ස්පීරියන්ස් ඔය ඔක්කොම ගන්න පුළුවන් එඳ බය නැතුව කරන් ඵලයන් ඉතරයි නවත්තන්න දිගටම කරන් යනවා කවුරු මොනවා කිව්වත් ඉතින් ඉතරයි බෑග්ග්‍රවුන්ඩ් එක තව පොඩ්ඩක් ලස්සනට හදාගන්න පුළුවන් නම් මේ රෙද්දක් දාලා තියෙන්නේ ඔව් ඒක තමයි ඒක පොඩ්ඩක් ලස්සනට හදාගන්න මොනවා හරි තනි කලර් කරන රෙද්දක් දාලා හරි කමන්නේ උඹේ වැඩේ උඹ කරා අනිවාර්යෙන් මේ එහෙනම් ඉතරයි මාත් පොඩ්ඩක් කටයක් දාලා එන්නම් හරි එන සෙට් වෙමු හරිද ජය වේවා එහෙනම් ඒගොල්ලෝ අපි ගියා ජය වේවා අයිබෝන් රෙකෝඩ් නෑනේ මම රෙකෝඩ් එක කරනවා අවුලක් නෑ TikTok එක මොනවද නවලක් නෑ YouTube ලයිව් නෙමෙයිනේ නෑ ලයිව් රෙකෝඩ් එක අවුලක් නෑනේ නෑ මොකද වෙන්නේ කොහොමද වෙන්නේ මම නම් ඇල්බම් එක ඩිසයින් කරනවා මේ ග්‍රැෆික් ඩිසයින් ඒ පැත්තත් කරනවා ඔක්කොම මේ ෆොටෝ එඩිට් ග්‍රැෆික් ඩිසයින් and ෆොටෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි වලනේ වීඩියෝස් එහෙම කරනවා අද වීඩියෝ රෙකෝඩින් ඒවා ඒ කියන්නේ ප්‍රොමෝෂන් ඇඩ් වල ඒ වගේ හොටල් වල එහෙම නම් කරලා තියෙනවා වෙඩින් වල ඒවා තමයි කොහෙද කිව්වද අලුත්කම ආවද මම හම්බන්තොට අයියේ හම්බන්තොට අයික වයස කීයද අයියා දන්නේ 21යි මට අයියා තමයි 21 හරි මට 17යි අයියා තමයි මේ පළවෙනි වීඩියෝ එකට දාන රෙකෝඩ් එක සිරාට ජය කිටි දන්නවනේ කිටිවත් හම්බෙලා කතා කරලා කිටි ඔව් එයාත් හම්බෙලා ඉතින් කතා කරලා ආවේ දැන් ඉන්නවත් මේ දැන් හිටියද ඔව් දැන් හිටියා දැන් මේ කතා කරලා ගියා මාත් එක්ක එයාට සෙට් එක දැන් ඔහොම ටිකක් කරලා හිටියා එහෙනම් අපි යනවා හොඳේ තා කට්ටිය චෙක් කරගන්න ජය වේවා